සින්නරානා සින්නරානා මොකද කියන්නේ සින්නරානා අපිට යව හඳුන ගන්න ලේසි වෙන්න අපි යාට කියනවා සින්නරානා කියලා අපි යමු කොහෙනම් වීඩියෝවට බලමු යාළුවනේ අපි දැන් අකුරු 5ක් ඉගෙනගෙන ඉවරයි අද 6 වෙනි අකුර අද ලියන්න පටන් ගන්නේ චුල යටි දැන් කලින් අකුරු 5 මේ කුඩරෝලෙන් පටන් ගන්නනේ අද ලියන්නේ චුල 5 යටින් යටරෝලෙන් පටන් ගන්න තමයි ලියන්නේ බලන්නකො ලියන විදිහ මෙතන උඩට මේ පැත්තට අයි පස්සට පහළට මේ හැඩයට හරි මෙතනින් පටන් ගත්ත උඩට අයි මේ පැත්තට මෙහෙම මේ පහළට හැඩයට ඉතින් මේ කිරීම දැන් හරි ආයෙ පාරක් ලියන්නද බලන්න උඩට පැත්තට පස්සට පහළට හැඩයට ආල් කිරීම උඩට ගියා මේ පැත්තට ගියා චෝට පස්සට ආවා පහළට අයි මේ හැඩයට හල් කිරීම ඔයාලට පැහැදිලි නේද මේ රයන්න හල් කිරීම දෙමළ හෝඩියේ තියෙනවා රයනු දෙකක් මේක තව රයන්නක් තියෙනවා ඒක නිසා අපි හඳුනගන්න ලේසියට මෙයාට කියනවා සින්නරානා සින්නරානා මොකද්ද කියන්නේ සින්නරානා අපිට යව හඳුනගන්න ලේසි වෙන්න අපි යාට කියනවා සින්නරානා කියලා පොඩි රයන්න කියන තේරුම තමයි සින්නරාන ආයි ඔයාලට හිතෙන්න පුළුවන් අනේ ඔය අකුරු මේ රූලේ යටින් පටන් අරන් හිම ලියන්නේ මොකටද කෑලි කෑලි කරලා ලියන්න පුළුවන් කියලා පුළුවන්නේ මෙහිම අරගෙන මෙහිම ලියලා මෙන්න මෙහිම ලියන්න නේද අහම කරන්න පුළුවන්නේ හැබැයි හිමයි කෑලි කෑලි ලියන අකුරු වැරදි මෙහිම කෑලි කෑලි ලියන අකුරු වැරදි එහෙනම් ලියන්න ඕනි මෙහෙම පටන් අරන් මෙහෙම මෙහෙට පස්සට මෙහෙම හැඩයට හරි නේද එහෙනම් රයන්නෙන් පටන් ගන්න වචන ටිකක් බලන්න යමුකෝ යාළුවනේ අද වචන ටික බලමුකෝ නීර් වතුර මලර් මල අවර් ඔහු හෝ ඇය ගෞරවාර්ථයෙන් කාව හරි කෙනෙක් හඳුන්වලා දෙනකොට අවර් කියලා කියනවා පෙයර් නම පෙයර් ආසිරියර් ගුරුතුමා අද පාඩම ඉවරයි. පාඩම ගැන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට ඉගෙන ගත්ත ලේසිම වචන මොකක්ද කියලාත් කමෙන්ට් කරන්න එපා. අදම එකතු වෙන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. மீண்டும் சந்திப்போம். நன்றி.